Welcome back to my another gameplay video. ඉතින් ආද ගෙනල්ලා තියෙන්නේ මොකද්ද බා? අද ගෙනල්ලා තියෙන්නේ Plants vs Zombies කියන සුපිරි ගේම් එක. හරි බං ඉතින් එළම මේක අපිට Play Store App Store දෙකෙන්ම හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. බලලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරලා බලන්න පට්ටාතර ගේම් එක මම ටිකක් ගැහුවා. මම ටිකක් කොහමද ගහනවනේ බං. හරි මේ පේනවනේ මම ලෙවල් 4ක්ම ගහලා දැන් තියෙන්නේ ලෙවල් 5 ගහන්න. ලෙවල් 5 ගහන්න තියෙන්නේ. ඉතින් බං වීඩියෝ පරක්කු මට ලබන සතිය වාරි භාගේ මම ඔයාලට මේ වීඩියෝ එකක් දාන්නම ඕනේ හින්දා දාන්නේ. නැත්තම් බං මට වාරි භාගේ තියෙනවා. ඒකයි කරන්න බැරි. මේවා අපිට කියවන්න බෑ. කියවන්න බෑ කියන මං කියවන්නේ නැහැ ඌවා. මට ඌවට වෙලා නැහැ. ඉතින් බම් වාරි භාගේ තියෙන මේ මගුලක් එනවනේ බං කරන්න බෑනේ. වාරි භාගෙත් එක්ක කරන්න බෑ බං හරිද? මේ වාරි භාග මගුල් එක්ක කරන්න බෑ ඌවා. කරන්න බෑ ඌ කියන්නේ මම YouTube වීඩියෝ සාමාන්‍ය මම කොහොමද දානවා. ඒත් බම් මම දැනුත් මේ ඉතිහාසයේ පාඩම් කර කර හිටියේ. මේ zombie versus නෑ plant versus zombies කියන ගේම් එක ගෙනාවෙත් ඉතින් ඔයාලගේ රසාස්වාදයට රසාස්වාදය කියන්නේ අර මොකද්ද බං මොකක් හරි මගුලක්. මම ඉතින් කොහොමත් පාඩම් කරන බොදු දරුවා බං හරිද? Oh my god! බොදු දරුවා කියන්නේ ආයි අමු ගවයා කියලා කවුද කියන්නේ? උඹලා තමයි අමු ගවයෝ. ඇයි දන්නවද? යකෝ මෙච්චර මම වීඩියෝ ලස්සනට එඩිට් කරලා thumbnail හදලා යකෝ මුන්ට මෙච්චර උඹලට උච්චර කරලා තෝපි එක එක්ක subscribe කරන්නේ like කරන්නේ views තියනවා මගේ first gameplay එකට ice gameplay එක ඒකට නම් තියෙනවා views 63ක් එච්චර තමයි අර Yeti එකට එහෙම views 18යි තියෙන්නේ අයියෝ වැඩක් නැහැ බා කියන්න බෑනේ ඉතින් උඹලත් එක්ක මට බම් වීඩියෝ දාන එකත් එපා වෙනවා උඹලා එහෙම කරාම එහෙම කරන්න එපා බං මම පව් නැද්ද කියපන් yeah boy මම පව් නැද්ද මෙච්චර මේ වාරි භාගයකුත් තියාගෙන උඹලට මෙච්චර දෙයක් කරලා මම පව් නැද්ද කියපන්කෝ උඹලා ඉතින් කොච්චර කරත් වැඩක් නැහැ කමක් නැහැ ඉතින් ඔයාලා හැමෝම මගේ යාළුවෝනේ මම ඉතින් මේ YouTube ජීවිතයට ආවෙත් මගේ එකම ටාගට් එක මං කවදා හරි අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ලක්ෂ ගහනවා ලක්ෂයෙන් එහාටත් යනවා මගේ එකම ටාගට් එක ඒක කොහොම හරි මම ලක්ෂ ගහනවා කියලා හිතාගෙන ඉන්නේ කොහොම හරි ගහනවා කොච්චර බාධක තිබ්බත් මම ඒක මේ කරනවා ඒ වේව zombies approaching හරි එච්චර කියලා තාම මේ වීඩියෝ එකට subscribe කරම නැති උන්ට බං හෙනම ගහලා අකුලෝලම ඵලයන් වැඩක් නැහැ කියලා බලන්න වැඩක් නැහැ හරි මම එක පොඩ්ඩක් නිහඬව වලට ප්‍රීතිමත් විදිහටත් කියන්න. තාම මේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? එහෙනම් දැන්ම ලයික් කරන්න. හරිනේ. දැන් ඔයාලට සුවදබත් කිව්වා. ඒ හින්දා බං කරුණා කරලා ওই ලයික් බටන් එකට ඕන එකකින් ගහගෙන ඵලයන් ඈ. අඩේ මේ ගේම් එකේ ඉන්නේ බෝරින් වගේ බං. මේක මුන්ට ගහන්න විතරක් තියෙන්නේ. බෝරින් කියන්නේ මම කලිනුත් ගැහුවා හැබැයි ඒ වගේ නම් හොඳයි. මෙච්චර මේ මුන්ට මේව තිබ්බේ නෑ. මේක නයි එපා වෙනවා මොන මගලක්ද? අම්මට මාරු. නිව් ලෙවල් එකක් අන්ලොක් වුණා. හරි බං ඉතින් එළම අපි ගහගෙන යමු. හරි නියමයි. Potato mine. You got a new plant potato mine. Explored and contact by takes time itself. හරි මොකක් හරි එකක්. ලෙවල් එක ගහලා බලමු. හරි බං ඉතින් එළම පොඩි ඇඩ් කට්ටක් ගියා. ඒක මැද්දෙන් තිබිලා මම ඒක ස්කිප් කරලා දානම් එඩිටින් එකේදී. හරි බං ඉතින් මේකේ තියෙනවා සූර්යකාන්ත ටිකක්. අපි මේ සූර්යකාන්ත ටික අවසාන පේලියෙන් ගහමු. දැන් මේ ඉරවල් එකතු කරා මේ සූර්යකාන්ත මල් බං ඉරවල් එනවා. දැන් ඔය ඉරවල් ගන්නට බං දැන් ඔය ඉරවල් පේනවනේ දැන් ඕක 25ක් තිබ්බොත් අපිට මේ 25 අර බිම්බෝම වගේ ඇක්ටිවේට් කරගන්න පුළුවන්. 50ක් තිබ්බොත් අර මොකක් හරි බෝලයක් වගේ එකක් ඒක පුළුවන් 150ක් තිබ්බොත් චෙරි ගෙඩියක් පුළුවන් 50ක් තිබ්බොත් මේ සන්ෆ්ලවර් පුළුවන්
100 තිබ්බොත් දැන් මේකෙන් ප්‍රහාර එල්ල වෙනවා. ප්‍රහාර එල්ල වෙන එකක් මේක. ඒ වගේ එකක් තමයි. ඒ කියන්නේ මේකෙන් බෝල වගේ විදිනවා. දැන් මේ මූව අපි කොහොම හරි මරන්න ඕනේ බම්. නැත්තම් මූ මේ පැල කනවා. පැල කෑවට පස්සේ ඉතින් දන්නවනේ බං. දැන් මේ මුන් ළඟට ඇවිල්ලා පැල කාවොත් එහෙම බං ඒ පැල ටික නැති වෙලා යනවා. අපි මෙතනින් අර නිකන් බින්කුණ්ඩ වගේ බින්කුණ්ඩ අර රටකජු බෝලේ වගේ එකක් දාගමු. අපි තව සන්ෆ්ලවර් එකක් ගමු. ඉරේලියෙන්න. අපි ගහගෙන යමු. ඔයාලත් මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න මරු ගේම් එක. සුපිරි ආතලක ඉන්න වෙලාවට ගහන්න පුළුවන්. මම පෝස්ට් එකකුත් දාලා තිබ්බ මේ ගේම් එක මම දායි දෙනවා කියලා ඔයාලට. ආයෙ දන්නවනේ ස්නේක් මෑන් කිව්වත් කිව්වා නොකිව්වත් නොකිව්වා. හරි බං ඉතින් එළම අපි ගහගෙන යමු. ගහගෙන යමු. සින්දුවකුත් කියලා පටන් ගමු. මල් කුමරිය වඩින්නා ආතලකේ ගහන්න ඕනේ බං එපා වෙනවද නැත්තම්. මල් කුමරිය වඩින්නා ඔයේ කඩියෝ ඩියෝ වෙන්න එපාලියු මැඩියෝ ඩියෝ ඒක හැල විතරයි මතක ඉතින් මට ගණන් ගන්න එපා. පොඩි තින් සින්දුවක් දාගෙන දන්නේ නැති ඉතින් පොඩ්ඩ ඩාම් වෙන ඩූම් වෙන ගණන් ගන්න එපා. ඔය මොනවද බං උඹලට අර පුපුර ආන්න ඒ අර කූරියා වගේ එකෙන් වෙන්නේ මේ අර පුපුරනවා ඉතපන්කෝ උට කෙවලවනවාද මම අම්මට සිරි මූ ඒකෙන් පයින්නවා. මේකත් දාලා මූ කන්න දෙන්න ඕන හරියන්නේ නැත්තම්. දැක්කනේ අර චෙරි ගෙඩි දාලා මූව පුපුරවන්න පුළුවන් කියලා මූ ළඟටම ආවොත් එහෙම. ඉක්මනට යරින් යකෝ අන්න අර හෙල්ල දික් කරන් ඉන්න උන්ගෙන් බේරෙන් ටිකක් අමාරුයි. උන් එක කරන්න බෑ බා. අයියෝ චෙරි ගෙඩියක් ඇක්ටිවේට් වෙනවා අයියෝ. හරි. චෙරි ගෙඩියක් ගත්තා හරි. අඩි. බින්කුඩ් එක දාපන්. අම්මට උඩු මූ පැලේ කණ්ඩ යන්නේ. දාපයි යකෝ බින්කුඩ් එක. අයියෝ. දාපිය යකෝ අයියෝ. මූ මගේ පැලේ කනවා අයියෝ. ෂිට්. අනේ දෙවියනේ. මූ මගේ පැලේ කනවා. හරි අර තනකොළ මැෂින් වගේ එක තියෙනවා. ඒ තනකොළ මැෂින් වගේ එකෙන් මං හිතන්නේ මුල් ළඟට ආවොත් එහෙම මේව කරන්න පුළුවන්. ඒ කියන්නේ ඌව තලාගෙන යන්න පුළුවන්. ඒක තමයි. අපි එදින් තව සන්ෆ්ලවර් එකක් දාගමු. සන්ෆ්ලවර්. ඉස්සරහට බං ස්ට්‍රික් ඔප්ස් කියන ගේම් එකත් දිගටම කියන්නේ ළඟදිම එනවා. මම දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියන්නේ බං ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් බං මේක මං ගෙනාව ඉස්සෙල්ලා ඒක දැන් රෙකෝඩ් කරලා තියෙන්නේ. එඩිට් කරලා පොඩ දාන්න නැති ඉතින්. ඕක කරලා ඉතින් ඉවර වෙද්දි මූ ඉවර කරලා හරි ඌ පුපුරුවා. ඒ හියුජ්. දැන් තමයි බං සේනාවක් එන්න යන්නේ. ඉතපන්කෝ දානවා වටේටම. බින්කුණ්ඩෝ. මං උන්ට කියන්නේ බින්කුණ්ඩෝ. අර උඩින් නිකන් තාප්පයක් වගේ තියෙන. තාප්පයක්ද මොකද්ද මගුලක්. අඩේ චෙරි ගෙඩියක් ඇක්ටිවේට් යා. අරු වෙනවා චෙරි ගෙඩියක් ඇක්ටිවේට් යා. අයියෝ චෙරි ගෙඩියක් තියන් යකෝ. චෙරි ගෙඩියක් දියා පත්වයන්. චෙරි ගෙඩියක් ඕනේ අයියෝ. අනේ චෙරි ගෙඩියක් දියා. අනේ කොල්ලෝ දියන් අන්න අරු මගේ පැලේ කනවා. අනේ චෙරි ගෙඩියක් දියන්. හරි. ෂිට්. හරි අරු අර කනවා. හරි. අනේ චෙරි ගෙඩියක් දියන්. ටක් ගාලා. අනේ චෙරි ගෙඩියක්. දියන්. හරි. අනේ අර ඌ පිපුරුවා. මම බය වුණා බා. බය වුණා කියන්නේ ආයි සුපිරියට බය වුණා. සුපිරියට බය වුණා කියන්නත් බෑ ඉතින්. ගන්නද ඉතින් පොඩ ඩාම් වෙනවලු. මේ මොකද්ද මේ? නෝ. ඔය එක වෙබෙනවා බං. ඕකනේ කරන්න බැරි.
කරන්න බෑ මේක. අම්මට අයිස් ප්ලාන්ට් එකක් අන්ලොක් වුණාවා. විනාඩි 10ක් කරලා තව ටිකක් ගහමු ඉතින්. short frozen pest the damage the slow enemy. okay. මේකේ frozen කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ බං මුව සිංහලෙන් කිව්වොත් බං මුව ගල් කරන්න පුළුවන්. ගල් කරන්න පුළුවන් ඒකයි. දැන් මේ හෙල්ල විසි කරන උන් එක්ක බෑ බං කරන්න. මුන් එනකොට බෑ කරන්න. අපි මේ sunflower ටිකක් හයි කරගමු. හිරු එළියේ එන්න. අපි sunflower no ඔය එක එක ඒවා ඉබෙනවා බං ඒකනේ කරන්න බැරි. මම කාසි 2000ක් එකතු කරන් තියෙනවා ලෙවල් 7 ඉන්නේ. ලෙවල් 7 තාම ඉන්නේ. අපි මේව ටිකක් අටව ගමු නැත්තම් කරන්න බෑ මුන් එක. අර හෙල්ල විසි කරන උන් එක නම් බෑ කරන්න. උන් එක සහතිකවම බෑ කරන්න. මොකක් හරි වරින් යකෝ අන්න අරු එනවා. හරි. මේ එක එක වෙබෙනවා බා හරි. අන්න මු මගේ පැලේ කන්න යනවා. ඔනී පැලේ කනවා අන්න අරු මගේ පැලේ කනවා. බේර ගනියව පැලේ කන්න යන්නේ. මූ ටික නවත්ත ගමු. මේ තියෙන. අන්න හරි. දැන් බරින්කෝ. කපනවා කොටනවා. කපන්න නම් කොටම මූව පිපිරෙනවා. කපන්න කොටන්න බෑ. ඉතින් හොඳ වැඩි කරන්නේ. sunflower ටිකක් අටව ගමු. ආන් අරු බින්කුණ්ඩ උඩට ආවා. දැන් අරු අර කාලි වරන ගමන් පටපටෝරියන් ගාලා එනවා. උඹලට ආරේකයි. දැන් අරුත් පිපිරෙයි. උඹලපන් අරුත් පිපිරෙනවා දැන්. දෙන්නන් තොට. ඉඳා. අරු පිපිරෙනවා බා. අරු පිපිරෙනවා බලපන්කෝ. වැඩි වෙලා යන්න අරුට පිපිරෙන්න. කොහමද බං 100 අර 175 ෆ්‍රෝසන් වෙන එක ඇක්ටිවේට් කරගන්න ඕනේ කොහොම හරි. ෂෙරි ගෙඩියක් නම් තාම දාන්න ඕනේ නෑ. ෆ්‍රෝසන් වුණ එක ඇක්ටිවේට් වුණා. අපි ෆ්‍රෝසන් වෙන ඒවා දෙකක් තුනක් දාගමු. දැක්කනේ ඉතින් අර බින්කුණ්ඩ වගේ උන් දැම්මහම ඉතින් බය වෙන්න දෙයක් නැහැ. එතකොට උන් දැම්මහම ලේසියි බං. ඕක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මේ බං පෝරාශ්නේ. මුම ගල් කරන්න ඕනේ කොහොම හරි. ඒකට තමයි මම මේ ගල් අර මොනවාද ඒ උන් ටිකක් ඇක්ටිවේට් කරගත්තේ. දැන් මූ ළඟට එන්න යන්නේ නේ. අතොර දාන්න අම්මට සිරි. පිපිරියන් යකෝ පිපිරියන්. අන්න අරුවාරක කනවා. හරි. චෙරි ගෙඩියක් ඇක්ටිවේට් යන් යකෝ. හරි. අනේ චෙරි ගෙඩියක් ඇක්ටිවේට් යා. අනේ චෙරි ගෙඩියක් ඇක්ටිවේට් යන් බලන්න. අනේ චෙරි ගෙඩියක් ඇක්ටිවේට් යන්. අනේ මොකක් හරි වෙන්න දෙවි. හරි ගෙඩියක් තියෙනවා. හරි ඉඳා. ඇද්ද සොට. මරලක් කනවා යකෝ. මගේ sunflower එකට මුන් දෙන්න යන්නේ වැඩි. ඉතින්කෝ ඉඳා. හොඳ වැඩක් කරනවා. මම අර කන ගමන් ඉන්නේ. කොහොම හරි 100ක් ඇක්ටිවේට්. අන්න අරු මගේ sunflower එක කනවා. මොනේ. අයියෝ අන්න අරු ගේ ඇතුළට යන්නේ. හරි ඉවරයි. අන්න අරු ගේ ඇතුළට යනවා. අයියෝ ඉවරයි. කරන්න බෑනේ ඉතින් ඕකනේ ප්‍රශ්නේ. අපි මේ ගේම් එකත් ඉවර කරමු. කියන්නේ බෑ ඉතින් අරුන් කෑවම ආවේ. කෑවට පස්සේ ඉතින් දැන් විනාඩි කීයක් විනාඩි 15ක් ගිහිල්ලා. කවන්නේ ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා බලන්න. සුපිරි ගේම් එක. ගේම් එක වෙන්න නැති මං ඉඳලා වැඩක් නැහැ නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.